හායි ඔයාලත් ශිම්ලා මනාලි සංචාරයක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් මේක අනිවාර්යෙන් අහන්න. ශිම්ලා නගරේ යන්න පුළුවන් තැන් ටිකයි මනාලි වල යන්න පුළුවන් තැන් ටිකයි මම දාලා තිනවා. නතර කරලා බලන්න. මේ වීඩියෝ එක මම මේ YouTube දාන්න හිතලා හදපු එකක් නෙවෙයි. ඒ වුණාට මේ විස්තරේ මම හිතුවා දාන්න ඕනි කියලා. මොකද ඔබ ලක්ෂ ගාණක් වේදම් කරලානේ ශිම්ලා මනාලි යන්නේ. ලංකාවේ සංචාරක නියෝජ්‍යයෝ වගේම ඉන්දියාවේ සංචාරක නියෝජ්‍යයෝ ඉන්නවා ශිම්ලා මනාලි අග්‍රා වගේ ටුවර් සංවිධානය කරන. අපි මේ ගියේ ඉන්දියන් කම්පැනි එකක් එක්ක. අපි දිල්ලි වලට ගියාට පස්සේ එදාම ශිම්ලා වලට යන්න පිටත් වුණා. ඒ යන ගමන් තමයි ඔය ග්‍රේට් කාලිගේ රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා කොෆි එකක් බීලා ගියේ. එදා ග්‍රේට් කාලි හිටියේ නෑ. දැන් හිමාලයට ඇතුල් වෙන ස්ථානය තමයි දැක්කේ. ඔබ මේ දකින්නේ ශිම්ලා නගරයයි. හොටෙල් එකට පේන විදිය කඳු කොම වගේ කපල ඔය තියෙන්නේ හොටෙල්මයි. ඇත්තටම සංචාරයක් යනවා නම් ශිම්ලා ගිහිල්ලා බලන්න ලොකු දෙයක් නැහැ. ඇත්තටම මේක අපරාධ කාලය සහ මුදල්. ශිම්ලා වල තියෙන්නේ බලන්න කුෆ්‍රි විතරයි. අනිත් තැන්වල ලොකු මේ ලස්සනක් වැදගත්කමක් නැහැ. කුෆ්‍රි වල තියෙන හෝස් රයිඩ් එකක්. ඒක නම් හරිම ලස්සනයි. කුෆ්‍රි කන්ද උඩට යන්න තියෙන්නේ ආසියා පිටේ. ශීත කාලේ යනවා නම් වින්ටර් ක්ලොත් ඒ වින්ටර් එකට අවශ්‍ය සපත්තු වරම අරන් යන්න. දිල්ලි වල ඉඳන් සාමාන්‍යයෙන් පැය 10ක විතර ගමනක්. හැබැයි පාරවල් හොඳයි. කිසි අපහසුතාවයක් නැහැ. ඒ නිසා හොඳ ටූරිස්ට් බස් සේවාවකුත් තියෙනවා දිල්ලි වල ඉඳන් ශිම්ලා වලට. ඒ අනාතරේ ඔබට ඉතින් කඳු ඒ වගේම හෙල් ඒ වගේම කිලෝමීටර් 5-6 දිග බිංගවැල් හරහා යන්න පුළුවන්. එතකොට යනවා නම් ඒ කාලය හරිම වැදගත්. දෙසැම්බර් වගේ යනවා නම් ලොකුවට හිමපතනයක් දකින්න හම් වෙන්නේ නැහැ. ජනවාරි වල තමයි සාමාන්‍යයෙන් හිම වැටෙන්නේ. ජනවාරි වලින් පස්සේ යනවා නම් කුෆ්‍රි වල වගේ හිම බලා ගන්න පුළුවන්. ශිම්ලා වල සංචාරක පීක් එක තියෙන්නේ මාර්තු වල ඉඳන් ජූනි වගේ කාලය ඇතුළත. පෙබරවාරි යනවා නම් ඔබට සීතලත් හිමත් දෙකම බොහෝ විට අත්විඳින්න පුළුවන් වෙයි. නමුත් 2024 අවුරුද්දේ එහෙම හිම වැටෙන ගොඩක් අඩුයි. මේ අශ්‍යෝ විශාල කන්දක් මුදුනට තමයි අපිවත් අරගෙන යන්නේ. වාහනයකින් යන්න වෙනම් පාරකුත් තියෙනවා. ඒකත් අතිශයම දුෂ්කර සහ භයානක ගමනක්. අශ්වයන්ගෙන් යන එක හොඳයි. ඒ වගේම ඉන්දියන් රුපියල් 500ක් වගේ තමයි එක්කෙනෙකුට ගන්නේ හෝස් රයිඩ් එකට. උඩට යන්නයි පල්ලෙහාට එන්නයි. උඩට ගියාම ඈත කඳු පන්ති දකින්න ලැබෙනවා. ඇත්තටම ටෙලස්කෝප් එකකින් බලන්න ඕනේ තරම් ඈත තමයි හිම කඳු තියෙන්නේ. මෙහි අර පැකේජ් එකක් ගත්තාම ඇඩ්වෙන්චර් තියෙනවා. ඔය වගේ නගින්න ඒ වගේ අර කේබල් එකේ යන්න ගොඩක් ඇඩ්වෙන්චර් තියෙනවා. උන්නතාංශයත් එක්ක ඇති වෙන උස්ම ගැනීම අපහසුතිය. ආයි ශිම්ලා වල හනුමාන්ගේ මේ කෝවිලක් තියෙනවා. ඒකට කේබල් රයිඩ් එකක් ඕන නම් යන්නත් පුළුවන්, පයින් යන්නත් පුළුවන්. ශිම්ලා තමිල් එකේ ඇවිදලා ඔබට ඕනේ බඩු ගන්නත් පුළුවන්. ඒ වගේම මේ කුෆ්‍රි කන්ද ආශ්‍රිතව ඇපල් වගාවන් තියෙනවා. ඇපල් වගාවන් බලන්න පුළුවන්. ඔබට ෆ්‍රෙෂ් ඇපල් කන්න පුළුවන් ඇපල් කාලේ ගියොත්. ඔබ හිම නැති කාලෙක ගියොත් ලොකු සීතාගාරයක් තියෙනවා හිම හදපු. ඒකේ සෙල්ලම් කරන්නත් පුළුවන්. ශිම්ලා වල ඉඳන් මනාලි වලට යන්නත් දවසක්ම වගේ යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය 8ක් විතර යනවා. ඒ යන අතරතුර තියෙනවා කුල්ලු වැලි එක. කුල්ලු වල පැරාග්ලයිඩින් තියෙනවා. වෝටර් රාෆ්ටිං වලටත් ගොඩක් ප්‍රසිද්ධයි මේ පැත්ත. සාමාන්‍යයෙන් ඉන්දියන් රුපියල් 3500ක් 4000ක් වගේ වෙන්නේ. එයාලා කන්දක් මුදුනට ජිප් එක අරන් ගිහිල්ලා එතනින් තමයි
පැරාග්ලයිඩින් පොයින්ට් එක විදියට පයින්න පටන් ගන්නෙ. නමුත් මාත් පසුව තමයි දැනගත්තේ මෙයාලා මේ පරණ උපකරණ තමයි පාවිච්චි කරන්නේ. ජීවිත අවදානමක් තියෙනවා. ගොඩක් වැටලා මැරිච්ච වීඩියෝ එහෙමත් YouTube එකේ තියෙනවා. ඔයාලට හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් හරිම ත්‍රාසජනක වගේම සොඳුරු අත්දැකීමක්. කුල්ලු වල සහ මනාලි වල පැරාග්ලයිඩින් තියෙනවා. ශිම්ලා වලට සාපේක්ෂව නම් මනාලි වල බලන්න දේවල් තියෙනවා. මනාලි ගොඩාක්ම ලස්සන සුන්දර හිම වැටෙන කාලෙටම තමයි ඔබ සංචාරය කරනවා නම් හිම වැටෙන කාලේ තෝරගන්න උත්සාහ කරන්න. මනාලි ගියොත් කේබල් රයිඩ් එක යන්න. ඒ වගේම මනාලි ගියොත් ඔබ අනිවාර්යෙන් සිසු වලට යන්න. සිසු ලස්සනයි. සිසු වල ගඟක් ගලා බහිනවා. ඒ වගේම හිම ක්‍රීඩා කරන තැනුත් තියෙනවා. දෙසැම්බර් බොහෝ විට යන්න එපා. හිම නැහැ. ජනවාරි වගේ තමයි හිම වැටෙන්නේ. සමහර අවුරුදු වල හිම වැටෙන එක ගොඩක් අඩුයි. මං හිතන්නේ පරිසර හානිය වෙන්න ඇති බලපාන්න ඇති. ඔබ ශිම්ලා මනාලි අග්‍රා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ලදක් එකතු කරගන්න. එතකොට බොහෝ සුන්දර ස්ථාන තවත් නැරඹිය හැකි. ඒ වගේම ලෝකයේ උසින්ම වැඩි පාරවල් වල යන්නත් පුළුවන්. මනාලි වල ඉඳන් ලදක් වලට යන මාර්ගය ලෝකේ සුන්දරම පාරක්. ඒකේ යන්න මනාලි වලින් පටන් ගන්නත් පුළුවන්. ඒ පාර විවෘත වන කාලයේදී තමයි යන්න ඕනේ. ඒ ලදක් වලට යද්දී ඔබ වාහනයකින් ලෝකේ යන්න පුළුවන් උසම තැන් කීපයක් පහු කරලා යන්නේ. ලදක් වල ගොඩක් තැන් බලන්න තියෙනවා. සුන්දර තැන් ගොඩක් ඉන්දියන් චිත්‍රපටි වලට එහෙම ගන්නේ ලදක් වල තමයි. පැංගොන් ලේක් එක වගේ ලස්සන විල් තියෙනවා. සුන්දර කඳුපන්ති. ඒ වගේම හිම ගොඩක් බලන්න පුළුවන්. මෙහිදී රෝටම් පාස් පහු කරනවා ඔබ ඉස්සෙල්ලම. ටාංග්ලාන්ලා පහු කරනවා. එය දෙවැනියට උසම මාර්ගයක් පිහිටි ස්ථානය. මීටර් 5328ක් විතර උසයි. ඒ කියන්නේ එවරස්ට් බේස් කැම්ප් එක මට්ටමටම වගේ උසයි. ජූනි සිට සැප්තැම්බර් වගේ තමයි මේ පාර ඇරලා තියෙන්නේ. මොකද පාර වහනවා අධික හිමපතනය නිසා. එතකොට ඔබ සංචාරයක් සැලසුම් කරනවා නම් ඒ කාලේ නිමාඩු එහෙම ගන්න පුළුවන් විදිහට සකස් කරගෙන මනාලි ලදක් යනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මෙහිදී ඔක්සිජන් ප්‍රතිශතය වාතයේ 50% විතර වෙන හින්දා high altitude sickness වලට අවශ්‍ය බෙහෙත් ඒ වගේම ඔක්සිජන් වගේ දේවල් අරන් යන්න ඕනේ. ඒවා සංචාරය සැලසුම් කරන සමාගම් වලින් සාමාන්‍යයෙන් කරලා දෙනවා. ඒ වගේම වෙනම බලපත්‍රයක් ගන්න ඕනේ මේ ප්‍රදේශ වලට යනවා නම්. ඒක ඉන්දියාවේ වගේම නේපාලෙත් කරන්න ඕන දෙයක්. ඔබ මේ දැන් දකින්නේ සිසු වල ස්කර්ටින් පදින්න තැන් තියෙනවා. ඉන්දියන් රුපියල් 500ක් වගේ තමයි වෙන්නේ. ඒක ගෙවලා අරගෙන මේ සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඒක පදින්න පුළුවන්. එතන තවත් නොයෙකුත් ක්‍රීඩා තියෙනවා. සිසු ඇත්තටම ලස්සනයි. එතකොට සිසු වලට එහා ඔබ ලදාක් යනවා නම් ජිස්පා කියන නගරයක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. මම ඔබට ලඩක් ගැන අදහසක් ගන්න කුඩා වීඩියෝ ක්ලිප් කීපයක් දාන්නම් මේකේ. බලලා අදහසක් ගන්න ලස්සන ගැන. මේ ශිම්ලා මනාලි අග්‍රා ගියපු ගමනේ අත්දැකීම් තමයි ඔබත් එක්ක බෙදාගන්නේ. මොකද ඔබටත් ඒ ප්‍රයෝජනවත් වෙන නිසා. අපිට අඩු මුදලකින් හිම අත්දැකීම ලබා ගන්න සුදුසුම ගමන තමයි මේ මනාලි ගමන. මනාලි වල යන්නේ එයා ටිකට් එකකට විදන් කරන එකේ ලඩකුත් යන්න කියලා මම ආරාධනා කරනවා. මනාලි වලට සාමාන්‍යයෙන් දිල්ලි වල ඉඳන් හොඳ බස් තියෙනවා. මනාලි වලට පැය 12ක් 13ක් වගේ යනවා. ඔබ මනාලි ගිහිල්ලා ආයේ දිල්ලියට එනවා නම් ඒත් එම වගේම කාලයක් යනවා. ඔබට දැන් දැක ගන්න පුළුවන් සිසු වලින් ගලා බසින අලංකාර නදිය, චන්ද්‍රා නදිය.
අධික සීතලයි. මම ඉතින් ජොලියට වගේ සීත ඇඳුම් ගලෑව්වා. ෆ්‍රීස් වෙනවා. ගඟේ අයින්වල අයිස් මිදිලා තියෙන්නේ. කොටිම මෙහෙ තියෙන ගස්වල පවා අයිස් මිදිලා තියෙන්නේ. සිසු දියඇල්ල අයිස් මිදිලා තියෙන හින්දා අපිට දියඇල්ලක් විදියට බලා ගන්න බැරි වුණා. ඔය තියෙන සිසු දියඇල්ල මනාලි වල ඉඳන් සිසු වලට යන්නේ අටල් ටනල් එකේ. ඒක ලෝකයේ දිගම ටනල් එක කිලෝමීටර් 9කට වැඩිය දිගයි. සිසු නම් ඇත්තටම ලස්සනයි. තවත් ටිකක් හිම වැටලා තිබ්බනම් තවත් ලස්සනයි. පාරේ එහෙම නිදාසේ ඇවිදලා යන්නත් පුළුවන්. නිකන් චිත්‍රයක් දකින්න වගේ තමයි හැට පේන්නේ. ඔය සිසු වලින් ගලන චන්ද්‍රා නදිය මහා ගඟක්. ඔය දැන් ඔය වතුර ටිකක් වුණාට ඔය කාලේ වර්ෂා සමයේ ඕකෙන් එකක් වතුර ගලාගෙන යනවා. නොඉඳුල් ජලය. හැබැයි ඉතින් නාන්නවත් බෑ, සීතලයි. ඒකයි මම ඔබට කිව්වේ මේ අපි ගිය ගමනේ සිසු තමයි ඉතින් ලස්සනම ස්ථානේ. ඒක ඡායාරූප වලට එන්නේ නැහැ. ඇස් දෙකෙන්ම දකින්න ඕනේ දෙයක්. හිමාලය. හිමාලය මොන වගේද කියලා අදහසක් ගන්න ඕන නම් අනිවාර්යෙන් එන්න. ඒ වගේම මේක සුන්දර මතක සටහන් තියෙන ගමනක්. ඔබත් උත්සාහ කරන්න. විශාල මුදලක් ගන්න නැහැ සාමාන්‍යයෙන් කෙනෙකුට. මේ අර මනාලි වල තියෙන කේබල් කාර් එක ඒකෙන් ගොඩක් උසට අරගෙන යනවා අපිව. එතනින් නම් කඩුපන්ති ලස්සන බලන්න පුළුවන්. ඒ වගේම රෙස්ටුරන්ට් කීපයකුත් තියෙනවා, කන්න බොන්නත් පුළුවන්. ඒ වගේ මනාලි ටවුන් එකේ තියෙනවා බෞද්ධ පන්සලක්. ඒ වගේම කෝවිලක් තියෙනවා. ඒ වගේ තව තැන් බලන්න තියෙනවා. මේ පන්සල් ටිබෙට් ක්‍රමයට තමයි හදලා තින්නේ. ටිබෙට් ස්වාමීන් වහන්සේලා තමයි වැඩ ඉන්නේ. ඔබට ලදාක් ගැන YouTube එකෙන් හොයලා බලන්න පුළුවන්. ලදාක් වලට කෙලින්ම ගුවන් යානා වලින් දිල්ලි ඉඳන් යන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මනාලි ලදාක් පාර වහල් තියෙන කාලෙට යන්නේ ගුවන් යානෙන් තමයි. එහෙ ගොඩක් ටුවර් ඒජන්සි තියෙනවා. ලදාක් පැත්තේ බයික් රයිඩ් කරන්න පුළුවන් ඕනනම් තමන්ටම පැදගෙන ගිහිල්ලා ඒ වගේම වාහන වලින් ගිහිල්ලා ඒ ස්ථාන බලලා නැවත ලදාක් එයාපෝට් එකට ඇවිල්ලා එන්න පුළුවන් පාසුකුණොත් එයාලා සපයනවා. ඒ වුණාට සුන්දරම වෙන්නේ අර මනාලි වලට ගිහිල්ලා වාහනයකින් මේ කඳුපන්ති ඔස්සේ අලංකාරයේ සුන්දරත්වයේ විඳගෙන යන එක තමයි හොඳම. අපිත් නැවත කවදා හරි ඒ ගමන යන්න කියලා ඉතාලි ඉන්නවා. අලංකාර ගමනක් වේවි ජීවිතේ යන. සිම්ලා නැතුව මනාලි ලදාක් ගියත් කමක් නැහැ. සංචාරයේ සැලසුම් කරද්දී දවසක් ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි ඇල්ටිටියුඩ් වලට ගේන්න වෙන්න ඒක හොඳයි. සාමාන්‍ය එක්කෙනෙකුට ලක්ෂ 2.5-3ක් අතර යනකොට මේ ගමන ගිහිල්ලා එන්න පුළුවන්. සාමාන්‍ය ඉන්දියන් ටුවර් ඒජන්සි එකකින් යනවා නම් 3 ස්ටාර් හොටෙල් එක දෙන්නෙකුට කාර් එක කෑමත් එක්ක උදේ රාත්‍රී ඉන්දියන් රුපියල් 45,000ක් වගේ තමයි යන්නේ. එයා ටිකට් වලට අමතරව. මේ ඇපල් ඔය වාරේ ඉතුරු වෙච්ච ඇපල්. ඒ වගේම ඔබ අනිවාර්යෙන් ටජ් මහල් බලන්න යන්න අග්‍රාවල. හරිම ලස්සනයි. ඇතුළට කැමරා අරන් යන්න සෑහෙන්න සීමා කරලා තියෙන්නේ. ඒ ඡායාරූප ශිල්පීන් ඉන්නවා. එයාලට කියලා ෆොටෝ ගන්න පුළුවන්. වෙනම ගෙවීමක් කරන්න ඕනේ. ඉතින් ඔබටත් සුබ පතනවා. ඔබ උතුරු ඉන්දියාවේ සංචාරයක් කරනවා නම් මේ ප්‍රයෝජනවත් වේවි කියලා. මේ ඔබ දකින්නේ මනාලි වල ඉඳන් ලදාක් යනකොට
පාරේ හම්බෙන දර්ශන මේ තැන්වල නතර කරලා බලලා තමයි යන්නේ. සමහර වෙලාවට දවස් ගණන් නතර වෙනවා. ඔබට මොන හරි අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මම මේ උත්තර දෙන්නම්. ජය වේවා. නැවත හමු වෙමු. ස්තුතියි.